නිවමි මදහාස ආගන්තුක සෙනෙහි නිතුසලමි බොරු හේතු කිය හදිස්සියේ විදුලි ගාන්දු වෙනවා නම් ෂුවර් වයර් ACL ෆයර් ගාඩ් නම් ගිනි පැතිරෙන්නේ නැහැ ෂුවර් ACL ෆයර් ගාඩ් නම් ගිනි පැතිරෙන්නෙම නැහැ මම ඕක රෙකෝඩ් කරන්නේ 2010 එතකොට මට අවුරුදු 19යි තරුමිනි චංචල දැසේ ඔක්කොම එකම කාලේ තමයි මම රෙකෝඩ් කරන්නේ මතකද හැන්දෑවේ හැමදේම මේ සින්දුව රේඩියෝස් වලට අපි ඉස්සර ගිහලා දෙන්න ඕනේ දුන්නාම ඒගොල්ලෝ කිව්වා බෑ මේක ප්ලේ කරන්න එක ස්ලෝ වැඩි කියලා song එක and it's not like මෙහෙම සමහර channel තිබ්බා ඒගොල්ලෝ ඉඳලා හිටලා ප්ලේ කරනවා ඒ mood එක හැදුනාම සමහරට රැට යනවනේ අර segments එක love break up stories ඒ වගේ ඒවා ප්ලේ කරා හරි ආසයි මේ සින්දුව අදටත් මම රේඩියෝ කරන අහන්න ඔහොම හිටියා ගණන් ගත්තේ නෑ ඊට පස්සේ 2017 ඉන්දියාවෙන් අයියේ මේ සින්දුව ගන්නවා මෙලඩි එක ගන්නවා කාංචනා 3 කියන ෆිල්ම් එකට. එතකොට මම ටැමිල් සිං කරන්න පුළුවන්ද බැරිද කියලා මම එක්ස්පෙරිමන්ට් කරලා නැහැ. So I never went මම ඒක රෙකෝඩ් කරන්න ගියේ නැහැ. එහෙ සිංහ කෙනෙක් තමයි ඒක සිං කරන්නේ මූවි එකට. ඊට පස්සේ මූවි එක රිලීස් වුණායින් පස්සේ මේගොල්ලෝ ඔක්කොම පොඩ්ඩක් ඇවිස්සුනා ඔක්කොම සින්දුවට. Thanks. ඇයි මට අලුත් ලෝකයක් පෙන්වන්නට. Golden Green Plantation ප්ලේ කරන්න පටන් ගත්තා. හැබැයි දැන් මම හිතන්නේ ගොඩක් අය හිතනවා අපි කොපි කරා කියලා ඒක. අපි කොපි කරේ නැහැ. It's මෙහි කවුද කම්පෝසර් කපිලන් කුගවේල් and රාජ්. ඒ දෙන්න තමයි ඒකේ කම්පෝසර්ස් සහ රයිටර් සජිත් වී චතුරංග මේ ඔහුගේ පළවෙනි ගීතය. එයා ඉස්සෙල්ලම ලියන්නේ මේ සින්දුව. එතකොට මට මේ සින්දුව 2010 ඇවිල්ලා දෙනකොට මට මේකේ තේරුමක්වත් මම දන්නේ නැහැ. මම තේරුම් ගන්න දන්නේ නැහැ. මට මතකයි මම පළවෙනි ටීවී ඉන්ටර්විව් එක කරේ සංගීත අකිත් එක්ක රූපවාහිනියේ ඒත් අපේ කොන්සර්ට් එකකට එදා මම ඉරවිච්ච ඉරවිල්ලට මම තාම පොඩ්ඩෙන් ටීවී එකේ අඬනවා. එච්චර මම උත්තර දී ගන්න මට බැරුව මම හිර වුණා. ඉතින් ඒ වගේ මේකත් මම සිං කරනකොට මම එච්චර ඒකේ තේරුම දන්නේ නැහැ. හැබැයි ජීවිතේ ගෙවෙනකොට ඒ කාලේ යනකොට මේ සින්දුවේ තේරුම මට දැනෙන්න පටන් ගත්තා. මම ඒක මං හිතන්නේ මුමුණන්න පටන් ගත්තා මටම මේ ගීතේ හරි මං හිතනවා මේක මේ හැමෝටම රිලේට් කරන්න පුළුවන් ගීතයක් කියලා සහ ඔයාට දැනෙන්න පටන් ගත්ත බව අපට දැනුණා ඔයා ගායනකොට දැනෙච්ච නිසා ඇත්තටම thank you බයි ඔව් දැන් මං ඒ තේරුම ඇත්තටම මේ තේරුම් කරලම තමයි සිං කරන්නේ දැන්